YouTube channel එකක් කරලා තිබුණාට වීඩියෝ එඩිට් කරන්න දන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ආවෙනුවෙන්මයි. අද අපි ඔයාලට කියලා දෙනවා අච්චාරව කරගන්න නැතුව වීඩියෝ එක හරි පිළිවෙලට එඩිට් කරගන්න විදිය. මගේ මෙන්න මේ වීඩියෝ එඩිට් කරන වැඩේට මම අද පාවිච්චි කරන්නේ මෙන්න මේ CapCut free version එක. සාදරයෙන් පිළිගන්නවා DL Taru Kitchen YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ YouTube එකට වීඩියෝ එක එඩිට් කරන්නේ කොහොමද කියලා. ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාලාම තියාගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම කරන්නේ මෙන්න මේ import panel එකට අපේ වීඩියෝ ටික දාගන්න එක. ඉතින් import panel එකට වීඩියෝ ටික දාගත්තට පස්සේ අපි කරන්නේ අපේ වීඩියෝ ටික අපේ timeline එකට දාගන්න එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ මෙන්න මේ timeline එකට දාගත්තු අපේ වීඩියෝ කොටස් වල අනවශ්‍ය කොටස් කපා ඉවත් කරගන්න. ඉතින් මේක කරන්න ඔයාලා දන්නේ නැත්නම් බලමු අපි මෙන්න මේ අපේ අනවශ්‍ය කොටස් කපා ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඔන්න එහෙනම් යාළුවනේ මගේ මෙන්න මේ වීඩියෝ එඩිට් කරන ගන්න වීඩියෝ ටික මගේ ටයිම්ලයින් එකට ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් අපි මෙන්න මේ වීඩියෝ එකක් එඩිට් කරන ගන්නකොට හරි පිළිවෙලට කරගෙන ගියේ නැත්නම් මෙන්න මේ වීඩියෝ එකේ අපිට මැල්ලුමක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි වීඩියෝ එකක් කරගෙන යනකොට හරි පිළිවෙලට එක කොටසින් කොටස කරගෙන යන්න ඕනේ. ඉතින් මම මේ මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ටික සයිස් එකෙන් ටිකක් ලොකු කරගන්නවා. එතකොට අපිට පුළුවන් අපේ වීඩියෝ එක පහසුවෙන්ම එඩිට් කරගන්න. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ලොකු කරගත්ත නිසා මගේ වීඩියෝ එකේ ෆ්‍රේම් ගාන හරියටම පේනවා. අපි ඉතින් මුලින්ම කරන්නේ මෙන්න මේ අපේ වීඩියෝස් එකේ තියෙන අනවශ්‍ය කොටස් සියලුම ඒවා කපා ඉවත් කරගන්න එක. ඉතින් මෙන්න මේකට ඔයාලට පුළුවන් මෙන්න මේ හෙඩ් ප්ලේ හෙඩ් එක එහාට මෙහාට ගෙනිහිල්ලා ඔයාලගේ අනවශ්‍ය කොටස් හරිම තැනින් හොයාගන්න. ඉතින් ඔයාලා මෙන්න මේ උඩ තියෙන ප්ලේ පැනල් එකනුත් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලගේ වීඩියෝ එකේ අනවශ්‍ය කොටස් තියෙන තැන් හොයාගන්න. අන්න එහෙම ඔයාලා වීඩියෝ එකේ අනවශ්‍ය කොටස් තියෙන තැන් හොයාගත්ත පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු අත පැත්තේ ස්ප්ලිට් බටන් එක දීලා ඔයාලා වීඩියෝ කොටස වෙන් කරගන්න. අන්න ඒ වීඩියෝ කොටස වෙන් කරගත්ත පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තව ප්ලේ කරලාත් බලන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ අනවශ්‍ය කොටස ඩිලීට් කරලා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකෙන් අයින් කරගන්න එක. මම දැන් මගේ වීඩියෝ එකේ තියෙන සියලුම අනවශ්‍ය කොටස් මෙන්න මේ විදිහට කපා ඉවත් කරගන්නවා. ඔයාලත් ඉතින් මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම මෙන්න මේ වීඩියෝ එකේ තියෙන අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරගෙන ඉන්න. අන්න ඒ අනවශ්‍ය කොටස් කපලා ඉවර ගත්තාම අපිට වීඩියෝ එක එඩිට් කරගෙන යන්න පහසු වෙනවා. ඔන්න ඉතින් අපේ වීඩියෝ එකේ අනවශ්‍ය කොටස් ටික නම් කපා ඉවත් කරගෙන ඉවරයි. දැන් ඉතින් ඊළඟට අපි මොකද කරන්නේ? එහෙනම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ මෙන්න මේ වීඩියෝ ටිකට ටාන්කි ඇක්ෂන් ටික එකතු කරගන්න. එහෙනම් අපි යන් මෙන්න මේ අපේ වීඩියෝ ටිකට ටාන්කි ඇක්ෂන් එකතු කරගන්න. අපේ මෙන්න මේ වීඩියෝ වල නැතුවම බැරි දා තමයි මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් කියන්නේ. කොටින්ම කිව්වොත් මෙන්න මේ වීඩියෝ ක්ලිප් දෙකක් මාරු වෙන තැනකට තමයි මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එකක් අපි ඇඩ් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ උඩට ගිහලා ට්‍රාන්සැක්ෂන් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට ට්‍රාන්සැක්ෂන් එකක් තෝරගන්න. මෙන්න මේ විදිහට කැමති ට්‍රාන්සැක්ෂන් එකක් තෝරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක මෙන්න මේ ධන ලකුණෙනුත් මෙන්න ඕගොල්ලෝ වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඒ වගේම ටැග් and drop කරලත් මෙන්න මේ වීඩියෝ ක්ලිප් දෙකක් අතරට මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ට්‍රාන්සැක්ෂන් ගොඩාරියක් තියෙනවා. මෙන්න ඉතින් ෆ්‍රී එකක් තෝරගෙන මෙන්න මේ ඕගොල්ලෝ වීඩියෝ ක්ලිප් දෙකක් අතරට ඇඩ් කරගන්න. මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන පැනල් එකේ ඔයාලගේ ට්‍රාන්සැක්ෂන් එක විස්තර පෙන්නනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් පුළුවන් ඉතින් ඔයාලා ට්‍රාන්සැක්ෂන් එකේ කාලය අඩු හා වැඩි කරගන්න. මම ඉතින් මෙන්න මෙතන මගේ ට්‍රාන්සැක්ෂන් එකේ කාලය ටිකක් අඩු කරනවා. මෙන්න මේ ප්ලේ හෙඩ් එකේ ගිහිල්ලා මගේ ට්‍රාන්සැක්ෂන් එකේ තත්ත්වෙත් මම පරීක්ෂා කරගන්නවා. ඉතින් අපිට ඊළඟට පුළුවන් මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක අපේ මුළු වීඩියෝ ක්ලිප් එකකටම ඇඩ් කරන්න. ඉතින් මේකට ගන්න තියෙන්නේ මෙන්න මෙතන ඕල් එක දෙන්න. මෙන්න මේක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක ඕගොල්ලෝගේ මුළු වීඩියෝ එකටම ඇඩ් කරගන්න. ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් මගේ හැම වීඩියෝ ක්ලිප් දෙකක් අතරටම මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක ඇඩ් වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි කරන්න යන්නේ මෙන්න අපේ වීඩියෝ එකේ වෙනුව ටිකක් ලස්සන කරගන්න. ඉතින් මේකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් කියන එක. එහෙනම් බලමු අපි මෙන්න මේ ඉෆෙක්ට් එකක් දාලා කොහොමද අපේ වීඩියෝ එක ලස්සන කරගන්නේ කියලා. මෙන්න මේ අපේ ඉන්පුට් පැනල් එකට ඉහළින් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටූල් බාර් එක. අන්නේ ටූල් බාර් එකේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඉෆෙක්ට් කියන එකට යන්න. මෙන්න මේ ඉෆෙක්ට් කියන එක ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් කැමති ඉෆෙක්ට් එකක් තෝරගන්න. මෙතන ඉතින් එක එක වර්ග ඉෆෙක්ට් තියෙනවා. බොඩි ඉෆෙක්ට් ඒ වගේ ඒවා
ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතනින් කැමති එකක් මෙන්න මේ තෝරලා ඕගොල්ලන්ගේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඕගොල්ලන්ගේ වීඩියෝ එකේ සුදු කරලා වුණත් මෙන්න මේ වීඩියෝ ක්ලිප් වලින් ගන්න. ඉතින් මම මෙන්න විදිය මගේ ෆේවරිට් දාගෙන තියෙනවා මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් ටික. අන්න ඒ ටික මම මෙන්න මේ අපේ වීඩියෝ ක්ලිප් එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් එක ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ ඉෆෙක්ට් එක ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකට මෙන්න මේ විදිහට ඉෆෙක්ට් වර්ග දෙකක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලා වීඩියෝ එකට වීඩියෝ ඉෆෙක්ට් කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති ප්‍රමාණයක් මෙන්න මේ විදිහට වීඩියෝ ඉෆෙක්ට් ඇඩ් කරගන්න. දැන් ඉතින් අපි කරන්න යන්නේ මෙන්න අපේ වීඩියෝ එකේ සවුන්ඩ් එක හදාගන්න එක. අපි මේ කතා කරන සද්ද එහෙම හරියට බැලන්ස් කරලා හදාගෙන නැත්නම් අපේ වීඩියෝ එකේ ක්වොලිටි එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක නිසා අපි වීඩියෝ එකේ සවුන්ඩ් එක බැලන්ස් කරගන්න ඕනේ. එහෙනම් අපි බලමු මෙන්න අපේ වීඩියෝ එකේ සවුන්ඩ් එක බැලන්ස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ ටයිම්ලයින් එකේ තියෙන වීඩියෝ එකට යටින් මෙන්න මේ විදිහට අපේ වොයිස් එක ඇඩ් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් අඩු හා මෙන්න මෙතනින් වැඩි කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් වොයිස් එක මෙතනින් බැලන්ස් කරගන්න පුළුවන්. තව පුළුවන් මෙන්න අපේ දකුණු අත පැත්තේ තියෙන මෙන්න මේ තෙන්ඩ ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. මෙන්න මේක අඩු හා වැඩි කර ගැනීමෙනුත් ඔයාලට පුළුවන් මෙන්න වොයිස් එක අඩු හා වැඩි කරගන්න. ඉතින් ඔයාලට කැමති ගානක් මෙන්න මෙතනින් තෝරගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන මෙන්න අපේ වීඩියෝ එකට ෆේඩ් ඉන් ෆේඩ් අවුට් එකක් දාගන්න. ඉතින් මෙතන පල්ලෙහා දිනා ගන්න දීලා මම මගේ වීඩියෝ එකට ෆේඩ් ඉන් ෆේඩ් අවුට් එකක් දාගන්නවා. ඉතින් මෙන්න ෆේඩ් ඉන් ෆේඩ් අවුට් එකක් දාගත්තාම අපේ වීඩියෝ එකට අමුතුම ක්වොලිටි එකක් එනවා. මම ඉතින් මගේ මෙන්න වීඩියෝ ක්ලිප් එකින් එකට සිලෙක්ට් කරලා මගේ වොයිස් එක හදාගන්නවා. ඔයාලත් ඉතින් ඔයාලගේ මෙන්න වීඩියෝ ක්ලිප් එකින් එකට සිලෙක්ට් කරගෙන මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වොයිස් එක හදාගන්න. මෙන්න මේ එඩිට් කරපු වීඩියෝ එකට කැමති නම් ඔයාලට පුළුවන් ටෙස්ට් එකක් ඇඩ් කරගන්න. ඉතින් මෙන්න මේ ටෙස්ට් එකක් ඇඩ් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ ටෙස්ට් එකට ඇනිමේෂන් එකක් එකතු කරගන්නත් අමතක කරන්න එපා. දැන් ඉතින් අපි යන් එහෙනම් මෙන්න මේ අපේ වීඩියෝ එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. මෙන්න මේ අපේ ඉන්පෝට් පැනල් එකට උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ටූල් බාර් එකේ ටෙස්ට් කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා ඔයාලා කැමති ටෙස්ට් එකක් මෙන්න මෙතනින් දාගන්න පුළුවන්. මම ඉතින් මෙන්න මේ වගේ මගේ වීඩියෝ එකේ කෙරවලටම ගිහිල්ලා මෙන්න මෙතනින් මගේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්නවා. මෙන්න මේ උඩම තියෙන ටෙක්ස්ට් කියන එක මම එකපාරක් ක්ලික් කරගන්නවා. මෙන්න මේ විදිහට මම මෙන්න මේ දැන් තියෙන බාර් එක මම මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක කෙරවලින් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන ඉතින් මෙන්න මෙතනින් අපේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න. ඉතින් මම මෙතනින් මගේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඉතින් මම කරන්නේ මෙන්න මේ ෆොන්ට් කියන ගිහිල්ලා මගේ අකුරු ටයිප් එක ටික වෙනස් කරගන්නවා. මෙතනින් ඔයාලා ෆ්‍රී දීලා තියෙන අකුරු ටයිප් එකක් තෝරගන්න. ඊට පස්සේ ඉතින් මම කරන්නේ මගේ මෙන්න මේ ටෙක්ස්ට් එක ටික ලස්සන කරන්න ඉන් අවුට් ඇනිමේෂන් එකක් දාන එකට. ඉතින් ඒකට ඔයාලා කරනවා මෙන්න මේ ඇනිමේෂන් කියන එක ගිහිල්ලා ඔයාලා ඉන් අවුට් ඇනිමේෂන් එකක් තෝරලා අපේ මෙන්න මේ ටෙක්ස්ට් එකට ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට එන ෆ්‍රී කැමති ඇනිමේෂන් එකක් තෝරලා අපේ මෙන්න මේ ටෙක්ස්ට් එකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ ඇනිමේෂන් එක මගේ ටෙක්ස්ට් එකට ඇඩ් කරනවා. ඒ වගේම මෙන්න මෙතනින් මගේ ටෙස්ට් එකේ ඩියුරේෂන් එක ටිකක් වැඩි කරගන්නවා. ඉතින් ඔයාලටත් මෙන්න මෙතනින් ඔයාලගේ ටෙස්ට් එකේ ඩියුරේෂන් එක අඩු හා වැඩි කරගන්න පුළුවන්. මම දැන් කරන්නේ මෙන්න මේ මගේ ටෙස්ට් එකට අවුට් ඇනිමේෂන් එකක් දෙන එක. ඉතින් මෙන්න මේ විදිහට මම ෆ්‍රී අවුට් ඇනිමේෂන් එකක් තෝරලා මගේ ටෙක්ස්ට් එකට ඇඩ් කරගන්නවා. ඒකෙත් මම මෙන්න මේ විදිහට කාලය ටික වෙනස් කරගන්නවා. ඔයාලට ඉතින් ඔයාලා කැමති කාලයක් මෙන්න මේ ඕගොල්ලන්ගේ ඇනිමේෂන් එකට හදා ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපි හදාගත්තු ටෙස්ට් එකේ තත්ත්වය කොහොමද කියලා. බලන්නකො මගේ ටෙස්ට් එකේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ දැන් තියෙන්නේ අපිට පොඩින් පොඩි වැඩක්. අන්න මෙන්න මේක තමයි අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න එක. ඉතින් එහෙනම් යන් අපි අපේ මෙන්න මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන උඩම එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලා පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම මෙතනින් ඔයාලගේ ෆයිල් නේම් එක වෙනස් කරගන්නත් අමතක කරන්න එපා. මොකද අපිට අපි හදාගත්තු වීඩියෝ එක පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මෙන්න මේ අපේ ෆයිල් නේම් එක වෙනස් කරලා
දුන්නාම මෙතනින් පුළුවන් ඔයාලගේ වීඩියෝ සේව් වෙන ලොකේෂන් එක තෝරන්න. ඉතින් මම මෙන්න මෙතන මගේ ලොකේෂන් එක තෝරලා මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉතින් මගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මම මගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නවා. ඔන්න යාළුවනේ අද මම ඔයාලට මෙන්න මේ YouTube එකට වීඩියෝ එක සරලවම CapCut එකෙන් එඩිට් කරන ගන්න හැටි කියලා දුන්නා. තවමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.